මේ කතාව මුලින්ම ආරම්භ වෙන්නේ ගම් දෙකක් අතර ප්‍රශ්නයකින්. එතනදී හොඳ යාළුවෝ දෙන්නෙක් අපිට පෙන්නනවා. එක්කෙනෙක් ආදි, අනිත් කෙනා ක්‍රිෂ්ණා. මේ දෙන්න හොඳ යාළුවෝ. දවසක් ආදිගේ ලොකු නංගි විවාහ ගිවිස ගන්න සූදානම් වෙනවා. කසාදෙට දවස් 10ක් තියෙද්දි ආදිගේ ලොකු නංගි ක්‍රිෂ්ණා එක්ක පැනලා යනවා. යාළුවා මෙහෙම කරාට ආදි හොඳටම තරහින් තමයි ඉන්නේ. අවුරුදු කීපයකට පස්සේ ආදිටත් පවුලක් ඉන්නවා. ආදිගේ දුව තමයි රන්දෝදි. රන්දෝදිට අවුරුදු 14ක් වෙද්දිම කොල්ලෝ පස්සෙන් එන්න පටන් ගන්නවා. එක කොල්ලෙක් නිතරම ලියුම් දෙන හින්දා රන්දෝදි තාත්තට කියනවා. පස්සේ මේ පිරිමි ළමයාගේ තාත්තා ගෙන්නලා ආදි කියන්නේ හැමෝම ගමෙන් පිටත් වෙන්න කියලා. ඊළඟට කතාවේ පෙන්නන්නේ රන්දෝදි දැන් තරුණ ගෑනු ළමෙක්. එයා විභාගයකට පිටත් වෙනවා. මේ වෙලාවේ ගෙදරට කට්ටියක් ඇවිත් විවාහයකට ආදිට ආරාධනා කරනවා. මේ විවාහයට රන්දෝදිත් ගෙදර අය එක්ක සහභාගී වෙනවා. මෙතනදී මනමාලයා එක්ක ආපු කොල්ලෙක් රන්දෝදිව දකිනවා. මංගල්‍ය අතරතුර මේ කොල්ලා රන්දෝදි පස්සේ යනවා. රන්දෝදිගෙත් අකමැත්තක් නෑ වගේ. මේ විදියට කසාද හැමෝම ඉන්න අතරේ ගෙදරට ණයෙක් එනවා. හැමෝම බය වෙලා ණයව අල්ලන්න හදද්දී රන්දෝදි ඇවිත් ණයව අල්ලලා අරගෙන යනවා. ඊළඟ දවසේ කබඩි තරගයක් තියෙනවා. මෙතනදි කොල්ලා වැඩ පෙන්නලා ආදිගේ හිත දිනා ගන්නවා. ඊළඟට රන්දෝදි ළඟට මේ කොල්ලා ඇවිත් එයාගේ නම්බර් එක දෙන්න හදනවා. රන්දෝදි නම් ඒක ගන්න කැමති නෑ. ඔන්න ඊළඟට කසාද සිද්ධ වෙනවා. රන්දෝදි මේ වෙලාවේ කොල්ලා දිහා බලනවා. තාත්තා දකිනවා. මෙයාලා විනෝදයෙන් ඉන්න අතරේ මේ කසාදේ තියෙන තැනට ඊළඟට එන්නේ කොල්ලගේ තාත්තා. ඒ කියන්නේ ක්‍රිෂ්ණා. ක්‍රිෂ්ණා වගේම ආදි යාළුවෝ වුණත් මෙයාලා තරහින් ඉන්නේ කියලා අපි දන්නවා. ඔන්න ඊළඟට කොල්ලා වෙඩින් එක ඉවර වෙලා ගෙදරට එනවා. ක්‍රිෂ්ණා තාත්තා වුණත් මේ දෙන්න අයියයි මල්ලි වගේ තමයි ඉන්නේ. මේ දෙන්නම එයාලගේ ඔෆිස් එකට යනවා. කොල්ලට රන්දෝදිව එතනදි මතක් වෙනවා. මේ වෙලාවේ රන්දෝදිගේ ගෙදරත් ප්‍රශ්නයක්. රන්දෝදිගේ ඉගෙනුම් වැඩවලට හොස්ටල් එකක නවතින්න සිද්ධ වෙලා. ආදි රන්දෝදි නවතින හොස්ටල් එකට කතා කරලා එයාට හොඳට සැප කාමරයක් ඉල්ලනවා. රන්දෝදි ඒ කාමරයට කැමති වෙනවා. පහුවදා රන්දෝදි නැගිටලා කොලෙජ් යන්න පිටත් වෙනවා. කොලෙජ් එකට අලුත් නිසා රන්දෝදිට කොල්ලෝ අනම්මනම් කියන්න පටන් ගන්නවා. ඊළඟට රන්දෝදි තාත්තට කියන්න හදලා එහෙම බෑ හිතිලා කොල්ලට කෝල් එකක් කරන් කොලෙජ් එකට එන්න කියලා කියනවා. කොල්ලා ආවහම රන්දෝදි කියන්නේ මම ගමෙන් පිට ඉඳලා නෑ ඒ නිසා මට බයයි කියලා. ඊළඟට දෙන්නත් එක්ක කොලෙජ් එකට යනවා. රන්දෝදි ක්ලාස් එකට ගියාම රන්දෝදිට අනම්මනම් කියපු කොල්ලෝ ටිකට මම ශිවා කියලා කොල්ලා ගහනවා. ඊළඟට රන්දෝදි ආවහම ශිවා ලස්සන තෑග්ගක් රන්දෝදිට දෙනවා. එයා ඒක කාමරේ ලස්සනම තැනක එල්ලනවා. ඊළඟට ක්‍රිෂ්ණාගේ කම්පැනියට කෝටි 800ක ටෙන්ඩර් එකක් ලැබෙනවා. මේක ගන්න එපා කියලා වෙන කම්පැනියකින් ක්‍රිෂ්ණට තර්ජනය කරනවා. ක්‍රිෂ්ණා මේවා ගණන් ගන්නේ නැහැ. ශිවා රන්දෝදිව හම්බ වෙන්න හොස්ටල් එකට එනවා. රන්දෝදි කියන්නේ ඔයා මෙතන හිටියාම මගේ කාමරේ ඉන්න අනිත් කෙනාට පේනවා කියලා. ඊට පස්සේ මේ දෙන්න තේ බොන්න, shopping කරන්න මේ හැම තැනම ගොඩක් සතුටින් ඇවිදිනවා. ඊළඟ දවසේ රන්දෝදිගේ පවුලේ අය ගෙදර එනවා. එයාලා කියන්නේ මෙහි ඉන්න කොල්ලන්ට රැවටෙන්න එපා කියලා. පස්සේ රන්දෝදි ශිවාගෙන් ඔයා මට ආදරය කරනවද කියලා කෙලින්ම අහනවා. ශිවා නෑ කියලා කියනවා. රන්දෝදි මේ වෙලාවේ සතුටු වෙනවා ශිවා යාළුවෙක් නිසා. රන්දෝදි කියන්නේ මීට පස්සේ ආදරේ කියන්න බෑ කියනවා නම් දැම්ම කියන්න කියලා. ශිවා ඒත් නෑ කියලා තමයි කියන්නේ. ඊළඟ දවසේ ශිවා වගේම තාත්තා පූජාවකට යනවා. මෙතනදී ක්‍රිෂ්ණා එයාගේ බිස්නස් කරන අයට ශිවාව හඳුන්වලා දෙනවා. මේ වෙලාවේ හදිස්සියෙම ශිවාට රන්දෝදිගෙන් කෝල් එකක් එනවා. රන්දෝදි ඉන්නේ බීච් එකේ. ශිවා යනවා රන්දෝදි ළඟට. මේ වෙලාවේ රන්දෝදි එයාගේ පොඩි කාලේ ඉඳලා මේ වෙනකන් ගත්ත ෆොටෝ ශිවාට පෙන්නනවා. ශිවා කියන්නේ ඕවා මන් දැකලා තියෙනවා. ඕවා මම මගේ ෆෝන් එකේ දාගෙන ඉන්නේ කියලා. රන්දෝදිට සැක හිතෙනවා ශිවා එයාට ආදරය කරනව ඇති කියලා.
රන්දෝදි ශිවා එක්ක තරහ වෙලා යනවා. මේ වෙලාවෙම ශිවා ගහපු කැම්පස් එකේ කොල්ලෝ ටික ඇවිත් ශිවා එක්ක රණ්ඩු වෙනවා. රන්දෝදි මේක දකිනවා. රන්දෝදි කැමති නෑ රණ්ඩු වෙන කොල්ලන්ට. ශිවාට මේ වෙලාවේ රන්දෝදි බැනලා යන්න යනවා. ඊළඟට රන්දෝදිගේ අත්තම්මට සනීප නැති නිසා එයාව ගෙදරට ඇරලවනවද කියලා රන්දෝලි ශිවාගෙන් අහනවා. රෑම බස් එකේ පිටත් වෙන මෙයාලා ගමට එද්දි උදේ වෙනවා. ගෙවල් ළඟ නිසා ශිවා මග දාලා රන්දෝදි ට්‍රීවිල් එකේ යනවා. ශිවාට හිතා ගන්න බෑ එයා මේ කොතනද ඉන්නේ කියලා. රන්දෝදි නම් ගෙදරට යනවා. ඒත් ශිවා ලොරියක නැගලා යනවා. බස් එකට නැංගද කියලා රන්දෝදි ශිවාගෙන් කෝල් කරලා අහනවා. ශිවා කියන්නේ මම මේ අහසේ ඉන්නේ කියලා. මොකද ශිවාට ලොරියේ යද්දි අහස තමයි පේන්නේ. ඊළඟට ශිවා ගෙදරට එනවා. පහුවදා ආයෙමත් රන්දෝදි බෝඩිමට ඇවිත් ශිවාට කතා කරලා කියනවා පාඩම් කරන්න තියෙන ඒවා තේරෙන්නේ නැහැ කියලා. ඔන්න ඊළඟට ශිවා රන්දෝදිට පාඩම් වැඩවලට උදව් කරනවා. මෙයාලා ගොඩක් විනෝදෙන් ඉන්නවා. රන්දෝදි ශිවාට කියනවා තාත්තා මට බඳින්න කෙනෙක් හොයනවා කියලා. ශිවා අහන්නේ ඔයා මොන වගේ කෙනෙක්ද හොයන්නේ කියලා. රන්දෝදි කියන්නේ අහසින් බෑලා ඇවිත් සුපිරි කාර් එකකින් ඇවිත් මාව එක්කන් යන්න ඕන කියලා. මේ වෙලාවේ ශිවා ටිකක් අවුල් යනවා. රන්දෝදි නම් මේක ගණන් ගන්න නැතුව ඉන්නවා. රන්දෝදිගේ යාළුවාට රන්දෝදි කියනවා මට මනමාලේ තාත්තා හොයලා කියලා. යාළුවා කියන්නේ බැන්දට පස්සේ අපිව ඔයාට අමතක වෙයි කියලා. මේකට අවුල් යන රන්දෝදි දැම්ම කසාද බඳින්න බෑ කියලා තාත්තට කියනවා. ඊට පස්සේ තාත්තව අත්අඩංගුවට ගත්තා කියලා ශිවාට කෝල් එකක් එනවා. කලබල වෙන ශිවා පොලිසියට යනවා. මේ වෙලාවේ ක්‍රිෂ්ණා නිදහස් වුණත් ගෙදර ආවට ශිවාට මුකුත් කියන්නේ. පහුවදා ශිවා ඔෆිස් එකට ගියාම එතනත් ප්‍රශ්න. ශිවා දැනගන්නවා එයාලගේ කම්පැනි ඉංජිනේරුවා එයාලගේ තරහ කම්පැනියට එකතු වෙලා කියලා. ඊළඟට ශිවා ගිහින් ඒ ඉංජිනේරුවාට හොඳටම ගහන්න පටන් ගන්නවා. මෙතනදී ක්‍රිෂ්ණ ඇවිත් මේ ප්‍රශ්නය නවත්තලා ශිවාව එක්කන් යනවා. ඊළඟට රන්දෝදි ශිවාට කියනවා කතා කරන්න හම්බ වෙන්න එන්න කියලා. මෙතනදී ශිවා කියනවා තාත්තගේ ප්‍රශ්නයක් නිසා මට කතා කරන්න බැරි වුණා කියලා. රන්දෝදි කියන්නේ ඔයා බිස්නස් නිසා සල්ලි මත්තෙම නැහෙනවා කියලා. මේ වෙලාවේ සල්ලි ටිකක් ශිවාගේ ඇඟට විසි කරලා කියන්නේ මේ වෙනකන් මං වෙනුවෙන් වියදම් කරපු සල්ලි කියලා රන්දෝදි එතනින් යනවා. ඒ වෙලාවේ තාත්තා කතා කරාම මස්සෙනා බඳින්න රන්දෝදි කැමති වෙනවා. ඊළඟට ශිවා රන්දෝදිව හොයාගෙන ඕඩිමට යනවා. එතන ශිවා කෑ ගහන නිසා රන්දෝදිගේ වෙඩින් කාඩ් එක ශිවාට පෙන්නනවා. ශිවා මේ වෙලාවේ අවුල් යනවා. රන්දෝදි ගෙදර අයට කියන්නේ මට මේ කසාද එපා මං කෙනෙක්ට ආදරය කරනවා කියලා. මේ වෙලාවේ රන්දෝදි ශිවා ගැන තාත්තට කියනවා. ආදි දන්නවා ඒ ක්‍රිෂ්ණගේ පුතා කියලා. තාත්තා මේ වෙලාවේ රන්දෝදිට කියන්නේ මේ කසාද වෙන්න දෙන්නේ ඒ මගේ හතුරගේ පුතා කියලා. එදා පැනලා යන දවසේ ක්‍රිෂ්ණගේ කාර් එක හැප්පිලා ආදිගේ නංගි නැති වෙලා තියෙනවා. ඒ නිසා ආදි මේකට කැමති නෑ කියලා රන්දෝදිට කියනවා. ශිවා ක්‍රිෂ්ණට රන්දෝදි ගැන කියන අතරේ රන්දෝදිගේ අම්මා කෝල් කරලා කියන්නේ රන්දෝදි ඔයාව බලාපොරොත්තු වෙනවා ඇවිත් එක්කන් යන්න කියලා. එයා ආදිගේ දුව කියලා කියන දේ ක්‍රිෂ්ණ අහගෙන ඉන්නේ. රන්දෝදිගේ අම්මා හැමතේම මේ වෙලාවේ ශිවාට කියනවා. මේක ආදි අහගෙන ඉඳලා හැමෝටම කියනවා ශිවා රන්දෝදිව අරන් යන්න හදන්නේ ඒ නිසා ගමට එන්න දෙන්න එපා කියලා. ඊළඟට ශිවාට ක්‍රිෂ්ණ වෙච්ච දේ කියනවා. ආදිගේ නංගි පාරේදී හම්බ වෙලා තියෙනවා. ඒ වෙලාවේ ක්‍රිෂ්ණ කාර් එකට දාගෙන තියෙනවා. ආදිගේ නංගි එදා පැනලා යන්න ගියේ වෙන කෙනෙක් එක්ක. ක්‍රිෂ්ණ මේක දැනගත්තාම යමු අපි ආදිට කියමු කියලා වාහනය හරවගෙන එන අතරේ ප්‍රියා වාහනය නවත්තන්න උත්සාහ කරලා තියෙනවා. මේ වෙලාවේ තමයි ප්‍රියා නැති වෙලා තියෙන්නේ. ක්‍රිෂ්ණ මේ ගැන කියන්න ආදි ළඟට ගිහින් තියෙනවා. නංගිව අරන් පැනලා ගිහින් එයාව මට නැති කරා කියද්දී ක්‍රිෂ්ණ බය වෙනවා. ආදිට නංගිව අරන් පැනලා ගියා කියලා තියෙන්නේ ක්‍රිෂ්ණගේ අර තරහ බිස්නස් කාරයා. ක්‍රිෂ්ණට ඔප්පු කරන්න සාක්ෂි නැති නිසා එතනින් යන්න සිද්ධ වෙලා තියෙනවා. මේක ලොකු පටලැවිල්ලකින් වෙලා තියෙනවා කියලා දැන් අපිට තේරෙනවා.
රන්දෝදි බලෙන් වගේ බඳන්නයි යන්නේ. ශිවා මේ වෙලාවේ එනවා. ආදි මග ඉඳලා ශිවාව නවත්තන්න උත්සාහ කරනවා. ශිවා ආදිට ඇත්ත තේරුම් කරන්න හැදුවත් ආදි පිළිගන්නේ නැහැ. මේ වෙලාවේ ප්‍රභාෂ් කෝල් එකේ ඉඳන් ඔක්කොම අහගෙන ඉන්නේ. රන්දෝදි ළඟ හැම සාක්ෂියක්ම තියෙනවා කියන එක ප්‍රභාෂ්ට ඇහෙනවා. ඊළඟට මේ ප්‍රභාෂ් කියන කෙනා රන්දෝදිගෙන් ඒ සාක්ෂි ඉල්ලනවා. මේ වෙලාවේ ආදි එතනට එනවා. මේ වෙලාවේ ශිවා කියපු කතාව ඇත්ත කියලා ආදිට තේරෙනවා. ඇත්තටම ඒ වගේ සාක්ෂියක් රන්දෝදි ළඟ නැහැ. වැරද්ද කරපු කෙනා ළඟට ආදි ගේන්න ඕන නිසා තමයි ශිවා මෙහෙම කරලා තියෙන්නේ. ඊළඟට ඔන්න ප්‍රභාෂ්ට හොඳටම ගහලා පන්නනව විතරක් නෙමෙයි. අදි වගේම ක්‍රිෂ්ණ එකතු වෙනවා. ශිවා වගේම රන්දෝදිගේ කසාදෙත් සිද්ධ වෙනවා. මේ විදිහට මේ කතාව අවසන් වෙනවා. තවත් කතාවකින් නැවත හමු වෙමු.